ආයිබෝවන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමුවන එක්දින තරගය අද දහවල් 2ට ආරම්භ වීමට නියමිතයි ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී. තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් රැසක්ම සිදුවන බවට මේ වන විට ක්‍රීඩා අභ්‍යන්තර කටයුතු ආරංචි මාර්ග තොරතුරු ඔස්සේ අප වෙත ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට දින කිහිපයකට ඉහතදී ක්‍රීඩකයින් 16 දෙනෙකුගේ මූලික සංචිතයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මෙම සංචිතයේ නැවතත් වෙනස්කමක් බවට පත් වුණේ මිලාන් රත්නායකට පළමු ටෙස්ට් තරගයේදී සිදු ආබාධ තත්ත්වයක් හේතුවෙන් උස්මන්ත චමීරව නැවතත් මූලික සංචිතය සඳහා කැඳවමින් එසේ වෙතත් ඊයේ දිනේදී මිලාන් රත්නායක සිය පුහුණුවීම් වල කිසිදු අපහසුතාවයකින් නිරත වුණු බවට චරිත අසලංක මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබුණා. ඔහු මෙහිදී ප්‍රකාශ කළ ආකාරයට මිලාන් රත්නායකට අද තරගය සඳහා අවසන් ක්‍රීඩකයන් 11 දෙනා තුළට ඇතුළත් වුණහොත් ක්‍රීඩා කිරීමේ හැකියාවක් පවතින බවටයි තොරතුරු සඳහන් කර තිබුණේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලැබී ඇති තොරතුරු වලට අනුව අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමුවන එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකර යුගලේ වෙනසක් සිදුවන බවට වැඩිදුරටත් තොරතුරු සඳහන් වී තිබෙනවා. මෙම තොරතුරු වල සඳහන් වන ආකාරයට බංගලාදේශ කණ්ඩායමට එරෙහිව පළමුවන එක්දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් විදිහට නිශාන් මදුස්ක සහ පැතුම් නිස්සංක ක්‍රීඩා කරන බවටයි තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පළමුවන එක්දින තරගයේ නවතම තොරතුරක් සමගින් නැවතත් හමු වෙමු. සුබ දවසක්.